ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ICT නිෂාදී YouTube channel එක වෙත සාදරයෙන් පිළිගන්නවා. අලුතෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් මේ වීඩියෝස් බලන්න, channel එක subscribe කරන්න, ඔයාගේ යාළුවන්ටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් බලන්න, share කරන්න, like කරන්න, අලුතෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් comment කරන්න. ඉතින් අද විශේෂ දෙයක් කරලා තියෙනවා. මීට මාස කිහිපයකට කලින් මම මේ දේ කරේ. නමුත් අද තමා වීඩියෝ එක අප්ලෝඩ් කරන්නට පුළුවන් වුණේ. මගේ කොණ්ඩේ මෙතන තියෙන ප්‍රමාණයට වඩා ඉනටත් වඩා ගොඩක් දිග කර්ලි hair එකක් තමයි තියෙන්නේ. ඉතින් මම මගේ කොණ්ඩේ අඟල් 16ක් ඉංග්ලන්ඩ් වල ලිටල් ප්‍රින්සස් ආයතනයට ඩොනේට් කරා. ඉතින් ඒ ඩොනේට් කරපු විදිය ගැන කියන්න තමා අද මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. මුලින්ම මගේ කොණ්ඩේ අඟල් 16ක් කපන්න ඕන වුණා. ඉතින් ඊට කලින් ඒක කපවුවේ මගේ අම්මා. මමට සැලුන් වලට යන්න වෙලාවක් නැහැ. ඒ නිසා ගෙදර ඇවිල්ලා අම්මට කිව්වට පස්සේ අම්මා මේ පෙන්නන විදිහට මගේ කොණ්ඩේ පාර්ට්ස් කරලා ඒවට රබර් බෑන්ඩ් ගානට දාලා අඟල් 16ක් අම්මා ඇත්තටම කතුරෙන් අතින් කපලා දැම්මේ. ඉතින් ඒ විදිහට කපලා එන්ලොප් එකකට දාලා එතකොට මේකේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක තියෙනවා. ඔන්ලයින් අපිට ඇප්ලිකේෂන් එක ලිටල් ප්‍රින්සස් වෙබ්සයිට් එකට ගිහිල්ලා ෆිල් කරලා අප්ලෝඩ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා එකේ print එකක් අරගෙන hard copy එක අපිට අරගෙන ෆිල් කරලා අපි අපේ කොණ්ඩේ දාන එන්ලොප් එකට දාලා ඒකට පෝස්ට් එකේ අරින්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මේ පෝස්ට් එකට අරින ඇඩ්‍රස් එක මම ඔයගොල්ලන්ට මගේ description box එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න පුළුවන්. ඇත්තටම මට මේ වගේම hair donation එකක් කරන්න ඕන උනේ මගේ ලොකු පුතා ඉපතේ. ඉතින් මම හිතාගත්තා මට පුතෙක් හම්බුනොත් මගේ කොණ්ඩේ මම ඩොනේට් කරනවා කියලා. ඉතින් ඒකට මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕනේ මගේ මහත්තයාට. මගේ මහත්තයාගෙන් මම ඇහුවා මම මෙහෙමයි මට මෙහෙම හිතේ දෙයක් තියෙනවා මම ඒක කරන්නද කියලා. ඉතින් මහත්තයා මට ඒකට පර්මිෂන් දුන්නා. ඉතින් මහත්තයාගේ පර්මිෂන් ලැබුණ නිසා තමයි මට ඇත්තටම මගේ මේ hair donation එක කරන්න මට අවස්ථාවක් ලැබුණේ. ඒ වගේ මේ ඩොනේෂන් එක කරාට පස්සේ මෙතන පෙන්නන විදියට ඒගොල්ලන් අපිට සර්ටිෆිකේට් එකක් ඉෂුව කරනවා. ඔයාට ස්තුති කරලා. ඉතින් ඇත්තටම ජීවිතේ අපිට තව කෙනෙක් වෙනුවෙන් උදව්වක් කරන්න පුළුවන් නම් ඒ උදව්ව කරාම ලැබෙන සතුට ගොඩාක් වටිනවා. ඔයාලටත් මම කියන්නේ දරුවනේ සහෝදර සහෝදරියන්ටත් Tamanට යම්කිසි පිනක් කරන්න අවස්ථාවක් ලැබුණොත් ඒ පින කරන්න. ඒ වගේම මට පෝස්ට් කරන්න ගියේ රුපියල් 600 ගාණක්. ස්තුතියි ඔයාලා හැමෝටම.